ඔයා දන්නවද මේ ටෙන්ට් රෙද්ද ඔයා මෙච්චර කාලයක් ගැට ගැහුවේ වැරදියට කියලා? අද අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේ ගලක් අරගෙන මේ ටෙන්ට් එකේ ඇතුලෙන් මෙහෙම තියලා මෙතෙන්ට ගැටයක් දාලා අදින එකනේ. හැබැයි මේ වැඩේ කරද්දී ඔයා දැකලා ඇති ඔයාගේ ටෙන්ට් එක මේ ගලට හිල් වෙලා මෙතනින් ඉරෙනවා. නෑ අදී නම් අපිට ගල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ ටෙන්ට් රෙද්දයි බඳින පටියයි තිබ්බහම හොඳටම ඇති. ගල විසික් කළා ටෙන්ට් රෙද්ද ගන්න ඔයා ගැට ගහන්න ඉන්න මුල්ල මේ විදිහට ඔතලා ඊළඟට ඔයාට තියෙන්නේ මේ පටියෙන් මෙන්න මේ විදිහට ටෙන්ට් එක වටේ පොඩි රවුමක් ගන්න. මේ ගනිද්දී ඔයාලට පේනවාද මේ තමයි අපි ගැට ගහන්න ඉන්න පොට. මේ තින්නේ අපේ කඹේ කොට පැත්ත. මේ කොට පැත්ත තියාගන්න ඕනේ දිග පැත්තට පිටිපස්සේ. නැත්තම් අපේ ටෙන්ට් රෙද්ද තියෙන පැත්තේ. මෙන්න මේ විදිහට. ඊළඟට මෙතනින් අපි තවත් වටයක් අරගෙන මේ ටෙන්ට් එකේ කොන නවන්න ඕනි. මේ තියෙන පොටට උඩිනුත් අපි කලින් හදාගත්ත පොටට යටිනුත් අරගෙන දැන් ගැට ගහලා බලන්නකෝ ඔයාගේ ටෙන්ට් එක හොඳට ශක්තිමත්ව මෙන්න මේ විදිහට ගැට ගැහිලා තියෙනවා වගේම අපි අර කලින් ගල යොදලා මේක ගැට ගැහුවා වගේ ටෙන්ට් රෙද්ද ඉරෙන්නේ අර එහෙම මුකුත් ප්‍රශ්න නැහැ. ඔයාලට පුළුවන් මේක ලස්සනට එල්ලලා හොඳට ඇදලා තියාගන්න. ඔන්න ඉතින් ඔයාගේ මල ගෙදෙට්ට, මගුල් ගෙදෙට්ට, දාන ගෙදෙට්ට, බණ ගෙදෙට්ට ටෙන්ට් එකක් ගහද්දී අද ඉඳන් මේ ගැටේ පාවිච්චි කරලා ගැට ගහලා බලන්න. ස්මාර්ට් කෙනෙක් වෙන්න පුළුවන්.